වාක්‍ය රීති සම්බන්ධව කතා කරමින් ඉන්න පාඩම් මාලාවේ අපි අවසානයේට සාකච්ඡා කරේ නිත්‍ය බහුවචන සම්බන්ධ වෙන වාක්‍ය රීතිය. මං අද පාඩම පටන් ගන්න කලින් ආයමත් මේ වාක්‍ය රීතිය පොඩ්ඩක් ඔයාලට මතක් කරන්න හිතුවා. ඒකට හේතුව තමයි අද අපි කතා කරන වාක්‍ය රීතියත් ඒ කලින් කතා කරපු වාක්‍ය රීතියේම ටිකක් දිගුවක්. කලින් කතා කරපු එකේම තවත් ඉස්සරහට යන කෑල්ලක්. ඒ නිසා අපි ආයමත් අර පරණව ඉගෙනගත්ත කලින් වතාව ඉගෙනගත්ත වාක්‍ය රීතියක් මතක් කරගමන යන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා. නිත්‍ය බහුවචන සහිත වාක්‍යයක් ගත්තාම අපි කිව්වා ආඛ්‍යාතේ බහුවචනයෙන් තියන්න ඕනේ කියලා. දැන් සමහරු වගේ වචනයක් ගත්තාම සමහරු ක්‍රෝධයෙන් වියපත් වේති කියලායි අපි අවසන් කරන්නේ. කෙනෙක් වගේ පදයක් ගත්තාම කෙනෙක් රාත්‍රියේ ඉකිබිඳ හඬති කියලා බහුවචනයෙන් තමයි අපි අවසන් කරනවා කිව්වේ. කිසිවෙක් මදු බඳුන් හිස් කරති කියලා බහුවචනයෙන් තමයි අපි අවසන් කරනවා කිව්වේ. එතකොට මේ ආයෙක් කෙනෙක් සමහරෙක් ආය ඇතැම් වගේ නිත්‍ය බහුවචනයක් දෙනවා නම් ආඛ්‍යාතේ බහුවචනයෙන් කියන්න ඕනේ කියලා අපි පෞගේ වාක්‍ය රීතියේදී සාකච්ඡා කරා. දැන් මේ වාක්‍ය රීතිය ඔයාලට මතක ඇති කියලා මම විශ්වාස කරනවා. අපි අද කතා කරන වාක්‍ය රීතිය මෙතනින් ටිකක් ඉස්සරහට යනවා. දැන් අපි කතා කරා නිත්‍ය බහුවචනයක් එනකොට ආඛ්‍යාතේ බහුවචන වෙනවයි කියලා. හැබැයි සමහර තැන්වලදී නිත්‍ය බහුවචනයක් යෙදුනට ආඛ්‍යාතේ ඒක වචනයෙන් යෙදෙන තැනුත් සිංහල භාෂාවේ තියෙනවා. සමහර අවස්ථාවල ආඛ්‍යාතේ එහෙම ඒක වචනයෙන් අපි තියෙනවා නිත්‍ය බහුවචනය ඒකාර්ථයක් පළ කරනවා නම්. දැන් නිකන් අපි මෙහෙම උදාහරණයක් බලමු. කෙනෙක් රෝගීන් බලති. අපිට එහෙම කියන්න පුළුවන්. කෙනෙක් කිව්වහම නිත්‍ය බහුවචනයක්. ඒ නිසා අපිට බලති කියලා අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක් රෝගීන් බලති. හැබැයි මේ කෙනෙක් කියන නිත්‍ය බහුවචනයේ ඉස්සරහට මම ඒකාර්ථයක් පළ කරන්න වෙන පදයක් දානවා. නිකන් දොස්තර කියලා වචනයක් අපි දාමුකෝ. දොස්තර කෙනෙක් රෝගීන් එතකොට අපිට බලති කියන්න බෑ. මොකද කෙනෙක් කියන එක ඒකාර්ථයක් පළ කරනවානේ නිශ්චිතවම ඒක දොස්තර කෙනෙක්. ඒ නිසා අපි එක වචනෙන් තියන්නේ. දොස්තර කෙනෙක් රෝගීන් බලයි. එහෙමයි අපි ආඛ්‍යාතේ තියන්නේ. දොස්තර කෙනෙක් රෝගීන් බලයි. දැන් අපිට කියකි මෙහෙම. අයෙක් පන්තියට පැමිණියහ. අයෙක් පන්තියට පැමිණියහ. අයෙක් කියන්නේ නිත්‍ය බහුවචන පදයක්. ඒ නිසා අපි ආඛ්‍යාතේ බහුවචනයෙන් පැමිණියහ කියලා තියෙනවා. හැබැයි මම මේ අයෙක් කියන එක ඉස්සරහට එක් අයෙක් වගේ දැම්මහම ඒකාර්ථයක් පළ කරනවානේ. එතකොට අපි ආඛ්‍යාතේ තියන්නේ ඒක වචනයෙන්. එක් අයෙක් පන්තියට පැමිණියේය. අපිට එහෙම කියන්න පුළුවන්. එක් අයෙක් පන්තියට පැමිණියේය. දැන් අපි ගත්තොත් කෙනෙක් වගේ පදයක් කෙනෙක් දරුවා සොයා පැමිණියාය. මව් කෙනෙක් දරුවා සොයා පැමිණියාය. අපිට එහෙම කියන්න පුළුවන්. කෙනෙක් දරුවා සොයා පැමිණියහ. හැබැයි ඒකට මව් කියලා ඉස්සරහට දැම්මාම නිශ්චිතව එක්කෙනෙක් වෙන නිසා මව් කෙනෙක් දරුවා සොයා පැමිණියාය. අපිට එහෙම කියන්න පුළුවන්කම තියෙනවා. තව ගත්තොත් උදාහරණයක් අපිට නිකන් කෙනෙක් කියන පදයට කෙනෙක් විවාදයට සුදුසුකම් ලැබූහ. කෙනෙක් විවාදයට සුදුසුකම් ලැබූහ. හැබැයි මම ඉස්සරහට දානවා ළමයින්ගෙන් කෙනෙක් කියලා. ළමයින්ගෙන් කෙනෙක් විවාදයට සුදුසුකම් ලැබීය නැත්නම් ලැබුවේය. අපි එහෙමයි කියන්නේ. එහෙනම් මතක තියාගන්න මේ වගේ තැන්වලදී නිත්‍ය බහුවචනයක් යෙදුනට ඒ ඉස්සරහින් ඒකාර්ථයක් පළ කරන පදයක් යෙදෙනවා නම් ආඛ්‍යාතය ඒක වචනයෙන් තියන්න ඕන. මම විශ්වාස කරනවා ඔයාලට ඒ වාක්‍ය රීතිය බොහොම පහසුවෙන් තේරෙන්නේ නැති කියලා. ඒ විදිහට ඉදිරියේදීත් අපි වාක්‍ය රීති බොහොම සරලව පහසුවෙන් සාකච්ඡා කරමු. ඒ වාක්‍ය රීති පිළිබඳ සාකච්ඡා කරන වීඩියෝස් ඒ වගේම උසස් පෙළ සිංහල පාඩම් මාලාව ආශ්‍රිත සාහිත්‍ය ව්‍යාකරණ බොහෝමයක් වීඩියෝ ඔබේ ළඟට ගෙන්වා ගන්න ඔබට පුළුවන් අකීකරු සිංහල පන්තිය YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඔයාට සිංහල රහට ඉගෙන ගන්න ඒක ලොකු හයියක් වෙයි. එහෙමනම් අපි ඊගා වීඩියෝෙදී ආයෙමත් හම්බෙමු.